Welcome to a world beyond words. කොහොමත් එක කාලෙක එක චොක්ලට් ෆැක්ටරියක් තිබුණා. මේ චොක්ලට් ෆැක්ටරියට ගියපු ළමයින් එකිනෙකා අතුරුදහන් වෙන්න පටන් ගත්තා. මේක වුණේ කොහොමද? එහෙනම් අද අපි බලමු චාලි and the chocolate factory මේ කතාව. චාලිට අවුරුදු 7යි. එයා ජීවත් වුණේ හරිම පුංචි ගෙයක් ඇතුලේ. එයාගේ පවුලේ අය 7 දෙනෙක් හිටියා. මෙයාගේ සීයලා දෙන්නයි ආච්චිලා දෙන්නයි එකම ඇදක නිදා ගන්නවා. මොකද එයාලට තව ඇදක් ගන්න සල්ලි නැති නිසා. දුප්පත් වුණත් එයාලා හරිම ආදරෙන් හිටියා. එයාලට කන්න බොන්න එහෙම ලොකු දේවල් තිබුණේ නැහැ. ඉතින් එයාලා තමන්ට හම්බෙන පුංචි දේ වුණත් බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා. දුප්පත් වුණත් එයාලගේ ආදරේ හරිම ලොකුයි. එක දවසකදී විශේෂ රන් ටිකට් 5ක් ලෝකයට නිකුත් වුණා. මේවා නිකන් ටිකට් නෙමෙයි. ඇත්තටම මේවා විලි වොන්කා කියන ෆැක්ටරියේ අයිතිකාරයා හදපු ටිකට්. මේවා හොයාගන්න අයට තමන්ගේ ෆැක්ටරියට නොමිලේ සංචාරයක් දෙන්න මේ විලි වොන්කා තීරණය කරලා තිබුණා. චාලිත් මේක ගැන දැනගත්තා. ඒ වුණත් චාලිට චොක්ලට් කියන්නේ හරියට හීනයක් වගේ. එයාට චොක්ලට් එකක් ගන්න තරම් සල්ලි කොහෙත්ම අතේ නෑ. එයා චොක්ලට් කඩේ ගාවට ගිහිල්ලා බලාගෙන ඉඳලා ගෙදර ආවා. එයාගේ ඔළුවේ චොක්ලට් ෆැක්ටරිය ගැන එක විදිහේ හීන ඇදුණා. මුල්ම ටිකට් පත හොයාගත්තේ වෙරෝනිකා කියලා ගොඩාක් පෝසත් ගෑනු ළමයෙක්. මෙයාගේ තාත්තා වෙරෝනිකාට මේ ටිකට් පත ඕනි කියපු නිසා විශාල චොකලට් කඩ කීපයක්ම මිලදී අරගෙන තිබුණා. ඊළඟට මේ වාසනාව හිමි වුණේ වයලට්ට. මෙයා තමන් ගැන හරීම ලොකුවට හිතාගෙන ඉන්න විදිය කෙනෙක්. ඕනිවටත් වඩා තියෙන ආත්ම විශ්වාසය නිසා වයලට් හිතාගෙනම ඉඳලා තියෙනවා කොහොමත් මෙයාට මේ ටිකට් එක හම්බ වෙනවම තමයි කියලා. ඊළඟට මේක හිමි වෙන්නේ ඔගස්ටස්ට. මේ ඔගස්ටස් කියන කෙනාට නම් මේක හිමි වුණ එක පුදුමයක් නෙමෙයි. මොකද මෙයා එක දවසකට චොක්ලට් සෑහෙන ප්‍රමාණයක් කනවා. මෙයා ගොඩාක් බඩශාලි ළමයෙක්. ඊළඟට මේක හිමි වෙන්නේ මයික්ට. මේ මයික් කියන්නේ තාක්ෂණයට ගොඩාක් ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එයාට ඉතින් ටීවී එකක් දිහා බලන්නේ නැතුව ඉන්න ගොඩාක් අමාරුයි. ඉතින් අන්තිමට අපේ චාලිට එයාගේ සීයාගෙන් හම්බුණු සල්ලි වලින් ගත්තු චොකලට් එකෙන් ඔන්න ඔය රත්තරම් ටිකට් එක හම්බ වෙනවා. ඉතින් අන්තිමේදී මේ හැමෝටම අවස්ථාව ලැබෙනවා විලි වොන්කාගේ චොකලට් ෆැක්ටරියට යන්න. ෆැක්ටරිය ඇතුළට යන්න දොර විවෘත වුණා. මේ වෙලාවේ මේ ළමයින්ට දැනුනේ එයාලා හරියට මැජික් ලෝකයක් ඇතුළට යනවා වගේ. එක විදිහේ චොක්ලට් ගස් වලින් චොක්ලට් ගඟකින් මේ පරිසරය පිරීලා තිබුණා. ඉතින් මේක දැක්කහම විශ්වාස කරන්නත් බැරි තරම් හරිම ලස්සනයි. ඉතින් මේව දැක්කහම ඔගස්ටස්ට නම් කොහොමත් ඉන්න බැරි වුණා. එයා ගොඩාක් බඩජාරි කෙනෙක් නිසා. ඉතින් අන්තිමේදී එයා චොක්ලට් ගඟට පැන්නා. එයා තමන්ගේ මේ ගමනේ අනාගතයක් ගැන හිතුවේ නෑ. චොක්ලට් ගඟට පැනපු ගමන් එයාව ඇතුළට කිඳා වැස්සා. ඔගස්ටස්ව පේන්නේ නැතුව ගියපුවාම අනිත් ළමයි නම් බය වුණා එයාලටත් කරදරයක් වෙයි කියලා. ඒ වුණත් විලි වොන්කා කිව්වා එයා පරිස්සමට ඉන්නවා කියලා. තවත් ටික වෙලාවක් මෙයාලා ඇතුළට යනකොට මෙහි තිබුණ එක පළතුරු වලින් හදපු චොක්ලට් මෙයාලා දැක්කා. ඉතින් වයලට් හරිම කුතුහලයෙන් ඉන්න කෙනෙක්නේ. එයාගේ කුතුහලය ගොඩාක් වැඩි වෙලා එයා එක බ්ලූබෙරි එකකින් හදපු චොක්ලට් එකක් කෑවා. මේ වෙලාවේ උනේ කවුරුත් නොහිතපු දෙයක්. ඇත්තටම ටික වෙලාවකින් වයලට් ඇත්තටම බ්ලූබෙරි එකක් බවට පත් වුණා. මේ වෙලාවෙදි ඉතින් වයලට්ට තවදුරටත් මෙහෙම ඉස්සරහට යන්න බෑනේ. ඒක නිසා එයා මෙතනම නැවතුණා. ටික දුරක් යද්දී ආයෙමත් ලස්සන චොක්ලට් වනාන්තරයක් හම්බුණා. මේ වනාන්තරයේ ඇතුළට යද්දී එක ගුහාවක ලේන්නු ගොඩක් හිටියා. ඉතින් මේ වෙරෝනිකා කියන්නේ ටිකක් අමුතුම විදිහ කෙනෙක්. එයාට Taman දකින දේ ඕනි වෙනවා. එයා මේ ලේන්නුන් අල්ලගන්න යද්දී එයා එක ලොකු බිංගයකට වැටුණා. ඉතින් ඒ විදියට වෙරෝනිකාත් අතුරුදහන් වෙලා ගියා.
ඊට පස්සේ එක ලොකු මැෂින් එකක් ගාවදී මයික්ට තමන්ව පාලනය කරගන්න බැරි වෙලා එයාව මේ මැෂින් එක ඇතුලේ හිර වුණා. ඔය විදියට මේ ළමයින්ට තමන්ගේ ලෝභය, පෙරේතකම, කුතුහලය, ඒ වගේම ආසාව පාලනය කරගන්න බැරි වුණ නිසා මෙයාලා හැමෝම අතුරුදහන් වුණා. ඒත් චාලි කියන්නේ වෙනස්ම විදියේ කෙනෙක්. එයාට මේ හැම දෙයක්ම දරා ගන්න පුළුවන්. මොකද එයා චොක්ලට් දිහා බලලත් ඒවා ගන්න සල්ලි නැතුව හිටපු කෙනෙක්. ඒක නිසා එයාගේ ගාව පෙරේතකම, ආසාව ඔය වගේ දේවල් නැහැ. ඉතින් චාලි මේ විදියට ඉස්සරහට ඇවිදගෙන යද්දී එයා දකිනවා හරිම ලස්සන දර්ශනයක්. ඒක තමයි රත්තරන් පාටින් වටවුණු එක ගොඩනැගිල්ලක් මෙයා දකිනවා. ඉතින් මෙයා මේක ඇතුළට ගියපුවම විලි වොන්කා හරිම වෙනස් දෙයක් කරනවා. එයා මේ චොක්ලට් ෆැක්ටරිය සම්පූර්ණයෙන්ම චාලිට බාර දෙනවා. ඉතින් චාලිට මේක හිතාගන්නත් බැරි තරම්. මොකද එක චොක්ලට් එකක් කන්න සල්ලි නැතුව හිටපු චාලිට අන්තිමේදී මේ චොක්ලට් ෆැක්ටරියම ලැබෙනවා. අන්තිමේදී චාලිගේ හොඳ හිත නිසා ලෝකෙ ලොකුම තෑග්ග ඔහුට ලැබුණා. ඉතින් අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි සැබෑම ජයග්‍රහණය ලැබෙන්නේ හොඳ හිතක්, නිහතමානීකම, ඒ වගේම අවංකකම තියන අයට. ලෝභයන්ට එහෙම නැත්නම් අහංකාරයන්ට නෙමෙයි. ඉතින් ඒක නිසා ලෝභ නොවි, අහංකාර නොවි හොඳ හිත ඔය විදිහටම තියාගන්න.